කොහොමද ඉතින් ඔයගලන්ට ඔන්න අද ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකේ තියෙන්නේ අපේ හස්බන්ඩ්ගේ මමයි ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටපු දවසක් ගැන වීඩියෝ එකක්. මේ තමයි අපේ බබාව අපි මුලින්ම බීච් එක ගැන ගිය දවස. ඉතින් එයාට සාමාන්‍යයෙන් ටිකක් තේරෙන කාලයක් වෙනකන් හිටියා. අපි ආව චුට්ටක් එළියට එක්කගෙන යන්න. බලන්නකෝ ඉතින් අපේ බබා මුලින්ම බීච් එකට ගියාට පස්සේ කරන්නේ මොකද්ද කියලා. අපි මුලින්ම ගියේ වන් ගෝල්ෆේස් එකට. වන් ගෝල්ෆේස් එකේ චුට්ටක් ඇවිදලා ඊට පස්සේ අපි හිතුවා බබාව බීච් එකට එක්කන් එන්න. අපි පෝට් සිටි එකේ බීච් එකට තමයි බබාව එක්කගෙන ආවේ. පෝට් සිටි එක ඇතුලේ අපි එතන කාලා දවල්ට අපි කෑම ගත්තේ එතනින් කෑම කාලා ඉතින් බලන්න එහෙම සෙල්ලම් කරන හැටි ඉතින් අපිත් එක්ක ගියා බබාගේ පුංචා. අපේ බබාට පුංචලා ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ පුංචලා ගොඩකින් එක පුංචා කෙනෙක් තමයි අපිත් එක්ක ගියේ. බලන්නකෝ ඉතින් අපේ බබා රැල්ල එහෙම එනවට කැමති නැහැ. හැබැයි යාට ඕන බීච් එකේ තියෙන වැලිත් එක්ක සෙල්ලම් කරන්න. අර සැරින් සැරේ වතුර ඇවිල්ලා ඇඟේ වදින එකට එයා වැඩි කැමති නැහැ. රැල්ලක් එනවා වගේ දැනෙනකොට ටක් ගාලා එයා කරන්නේ මේ බීච් එක අයින දිගේ වැල්ල දිගේ දන ගාගෙන යනවා. බලන්නකෝ එයා කොච්චර ආසාවෙන් යනවාද කියලා. මේ දවසේ ඉතින් එයාට වගේම අපිටත් ලස්සන මතකයක් එකතු වෙච්ච දවසක්. තව කාලයක් ගියාට පස්සේ අපිට ඉතින් මේවා බලලා සතුටු වෙන්න පුළුවන්. දා දවස එයා ඉතින් ගොඩාක් නිදහසේ හිටියා. ඉතින් හස්බන්ඩ් මෙන්න මේ වගේ ලෙමනේඩ් එකක් අරන් දුන්නා ඉතින් මට. මේක හරිම රහයි. සීනි ගොඩක් නැහැ. සාමාන්‍ය ගන්න තියෙන්නේ. ඒක මාර රිෆ්‍රෙෂ්. ඒ බබාට ඕනේ ඔන්න ඔය වගේ. එන්න තමයි. ලස්සන කකුල් තියන්නේ හැබැයි. බලන්නකෝ රැල්ල ඇවිල්ලා ගියේ හින්දා එයා උඩට යනවා. ඉතින් ඔහොම ඉඳලා හවස වුණාට පස්සේ අපි ආපහු එන්න ආවා. අහසින් එහා තරුමන් දිගේ පියබන්න දැන් විහාගේ කුලිසින් අහසින් එහා සිහිනය දිගේ පියබන්න නම් ආසයිතින් හිත කලඹමින් හැඟුමන් නැවී ඔච්චම් කළේ කවදාක හෝ නොදැනුණු ලෙසින් අදගී පොතේ සත්සරණගේ ඒ ආදරේ බලන්නකෝ බේරිය වැව මුහුදට වැටෙන තැන මේ කිඹුලෙක් ඉන්නවා.
අපි ඊට පස්සේ පුංචලාගේ ගෙදර ආවට පස්සේ බලන්නකෝ පුංචා අපේ බබාට කරලා තියෙන දේ. එයත් ඉතින් ඕන දෙයකට අදට ගිහින් එන්නම්.